තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම අදත් අපගේ ආධ්‍යාත්මික භික්ෂුණී YouTube නාලිකාව සමග වෙනදා වගේ මේකාස් වෙලා ඉන්න ඔබ සියලු දෙනාට විශ්වනියෝජිතයෝ කියන මාතෘකාව යටතේ තවත් ඔබගේ ආධ්‍යාත්මික ජීවිතය දියුණු කර ගැනීමට අවබෝධ කර ගැනීමට ප්‍රායෝගිකව ගැන තේරුම් ගැනීමට දේශනාවේ සඳහන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊට පෙර මතක් කරන්නට කැමති මේ ආධ්‍යාත්මික භික්ෂුණී YouTube නාලිකාවට සමගාමීව අපි නිල වශයෙන් වෙබ්සයිට් එකක් සිදු කරගන්න යන්නට යෙදෙනවා. එහි ඉංග්‍රීසි මාධ්‍යයෙන් සහ සිංහල මාධ්‍යයෙන් යුක්ත ලිපි තියෙනවා. ඉතින් ඔබට ඒ අදාළ කොටස් වලට ගිහින් මේ අපගේ සියලු දේශනා ඔබ කැමති භාෂාවෙන් ඔබට කියවීමේ හැකියාව තියෙනවා. ඉතින් ඉංග්‍රීසි භාෂාව වශයෙන් www.adhyatmikabhikshun.org වශයෙන් සිංහල මාධ්‍ය වශයෙන් www.adhyatmikabhikshun.lk වශයෙන් මේ සම්බන්ධයෙන් ඔබට කියවීමේ හැකියාව තිබෙනවා. ඉතින් අපේ සෑම අලුත්ම දේශනාවක්ම ඔබට ලිපි වශයෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වෙබ්සයිට් එක ආරම්භ කරන්න හේතුව අපි මීට පෙර සඳහන් කරලා තියෙනවා. ගොඩක්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අපි මේ ලිපි එහෙම නැත්නම් මේ දේශනා ඉල්ලන්නට යෙදුණා. ඉතින් ඒක නිසා තමයි විදේශිකයන්ට කියවීම සඳහා තමයි ප්‍රධාන වශයෙන් අරමුණු වශයෙන් අපි මේ වෙබ්සයිට් ආරම්භ කරන්නට යෙදුනේ. ඉතින් ඔබට ඔබේ විදේශීය මිතුරෙක් සිටිනවා නම් වෙනත් ජාතියක ඉතින් සිංහල භාෂාව වටහා ගන්නට බැරි ඔවුන් වෙත මේ ලින්ක්ස් ලබා දීලා ඒ අයට ආධ්‍යාත්මිකත්වය දියුණු කර ගැනීමට උදව්වක් වශයෙන් ඔබට උපකාර කිරීමේ හැකියාව තියෙනවා. ඒක ඔබට විශාල කුසලයක් වෙනවා. ඔවුන්ගේ ජීවිතයේ යහපත් පැවැත්මට එහෙම නැත්නම් නිවැරදි මාර්ගයට ගැනීම නිසා ඒ සිදු කරන්නා වූ කාර්යභාරයට. එතකොට අද අපි මාතෘකානුකූලව කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ ආධ්‍යාත්මිකත්වයේ මුළු විශ්ව නියෝජිතින්ගේ ජීවිතය කියන එක. එතකොට අපි විශ්ව නියෝජිත ගැන මේ වෙනකොට විශාල වශයෙන් අපේ ප්ලේලිස්ට් එකේ එහෙම නැත්නම් මාතෘකා වශයෙන් අපි කතා කරලා තියෙනවා. විශාල අවබෝධයක් ඔබට ලබා දීලා තියෙනවා. ඒ වගේම ඔබ ජීවිතය ගත කරන්නට ඕනේ කොයි වගේද කියන සම්බන්ධයෙන් අපි සඳහන් කරන්නට යෙදලා තියෙනවා. එතකොට මේ විශ්ව නියෝජිතින් කියන අය. එතකොට මෙයාලා කොයි වගේ පිරිසක්ද කියන එක දන්නවා. ඉතින් ඔබ සමහරක් විට අද අපේ දේශනාව අහන මූලික නවක කෙනෙක් වෙන්න පුළුවන්. ඒක නිසා සඳහන් කරන්නට කැමති ප්ලේලිස්ට් එකට ගිහිල්ලා ඒ නමින්ම තියෙන මුලින් ඉඳන් ඒ දේශනා ටික අහලා අවබෝධයක් ඇති කරගන්න. එහෙම නැත්නම් ඔබ මේ නාලිකාවට අලුත් කෙනෙක් නිසා අපේ ආධ්‍යාත්මික නාලිකාවේ තියෙන සියලුම දේශනා මුලින් ඉඳන් ශ්‍රවණය කරලා මොන වගේ දේවල්ද කතා කරන්නේ, කොයි වගේ ප්‍රායෝගිකත්වයක්ද තියෙන්නේ, කොයි වගේ අත්දැකීම්ද අපිට භාවනාව සම්බන්ධයෙන් ලැබෙන්නේ, මේ සෑම දෙයක් සම්බන්ධයෙන්ම ඔබට අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඒක නිසා ඔබට හැකියාව තියෙනවා මේ දේවල් මුලින්ම එනතන මුල එකේ ඉඳන්ම අධ්‍යයනය කරලා ඒක ගැන අවබෝධයක් ලබා ගන්නට. එතකොට දැන් විශ්ව නියෝජිතයෝ කියන මාතෘකාව අපි කතා කරාට පස්සේ ඉතින් විශ්ව නියෝජිතයෙක් වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්. ඒ ගැන ඔබට නොතේරෙනවා වෙන්න පුළුවන්, තේරෙනවා වෙන්න පුළුවන්, නැත්නම් හරි දැනුවත් භාවයක් නැති වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. තාම ඔබ ප්‍රශ්නාර්ථයක ඉන්නවා වෙන්න පුළුවන් ඔබ විශ්ව නියෝජිතයේද නැද්ද කියන එක ගැන. ඉතින් ඒක ගැටලුවක් නෑ. ඒක ලොකුවට හිතන්නට යන්න එපා. ඒක මනසට වදයක් කරගන්නට ඕන දෙයක් නෙවෙයි. ඔබේ මනස තුළ විශේෂයෙන් ආධ්‍යාත්මිකත්වයේ තුළ. හැබැයි ඔබ මේ වෙනකොට ඔබේ ජීවිතය ගත කරන්නේ සාමාන්‍ය විදියට නම් ඔබ මෙච්චර කාලයක් ඔබේ වයස සමහර කලට අවුරුදු 18 20 එහෙම නැත්නම් 20ත් 30ත් අතර 30ත් 40ත් අතර 40ත් 50ත් අතර 50ත් 60ත් අතර වෙන්න පුළුවන්. එතකොට මේ කොයි වයස් සීමාවක ඔබ හිටියත් ඔබ මෙච්චර කාලයක් ජීවිතය ගත කරේ අනෙත් ලෞකික මිනිසුන් ගත කරන ජීවිතයට හා සමානවම සාමාන්‍ය පරිදි නම් මෙන්න ඔබට අවස්ථාව හම්බෙලා තියෙනවා දැන් ඔබේ ජීවිතේ වෙනස් කරගන්නට ඕනේ. ඔබ කල්පනා කරන්නට ඕනේ ඔබේ ජීවිතේ වෙනස් විය යුතුයි කියන තැන. ඒ කියන්නේ ඔබ මෙච්චර කාලයක් අපි උදාහරණයක් වශයෙන් ඔබේ වයස මේ වෙනකොට අවුරුදු 30යි නම් ඔබ අවුරුදු 30 වෙනකන් ගත කරපු අතීත ජීවිතේ දැන් වෙනස් කරගන්නට කාලේ හරි. සමහරක් විට ඔබ අතීත ජීවිතේ පංචශීලයවත් ආරක්ෂා කරන්නේ නැති පුද්ගලයෙක් විදිහට තමයි කටයුතු කරන්නට ඇත්තේ. මත්ද්‍රව්‍ය, මත් වතුර එහෙම නැත්නම් ස්ත්‍රී ලෝලයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුරුෂයන්ට ලොල් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් විවිධාකාර පැතිකඩවල ලිංගිකත්වයට ලොල් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. බොරු කියන පුද්ගලයෙක්, එතකොට සොරකම් කරන පුද්ගලයෙක්. ඉතින් මේ ආදී පංචශීලයේ අවම වශයෙන්වත් ආරක්ෂා නොකරන පුද්ගලයෙක් බවට පත් වෙලා ඉන්නට ඇති.
හැබැයි ඔබ මේ දේශනාව දැන් අහනවා නම් මෙන්න ඔබට අවස්ථාව මෙතෙන් පටන් මේක වෙනස් කරගන්නට ඕනේ කියන තැනට කල්පනා කරන්න. මේ දේශනාව ඉදිරියට ඔබ ශ්‍රවණය කරන යද්දී අවසාන වෙනතෙක්ම ශ්‍රවණය කරාට පස්සේ ඔබට හිතේවි මගේ ජීවිතේ මම වෙනස් කරගන්නට ඕනේ කියන කාරණාව. මොකද දැන් විශ්වනියෝජිතව කියන පිරිස ඇත්තටම මනුස්ස ලෝකයේ උත්පත්ති ලැබුවාට පස්සේ අපි මීට පෙර සාකච්ඡා කරලා තියෙන යාළ ගොඩක් වෙලාට දිව්‍ය ලෝකවල වලින් බ්‍රහ්ම ලෝකවල වලින් චුත වෙලා මනුස්ස ලෝකයේ උත්පත්ති ලැබනවා. සමහරක් වෙලාට එහෙන් ඉන්නේ විශේෂ මොකක් හරි රාජකාරියක් සමග. එතකොට මනුස්ස ලෝකයේ ඇවිල්ලා තමන්ගේ රට, ජාතිය, ආගමෙන් එයාට විශේෂ කාර්යයක් සමහරක් වෙලාට කරන්න තියෙනවා. ඉතින් මනුස්ස ලෝකයේ උත්පත්ති ලැබුවට පස්සේ ඔහුට ඇයට ඒ සම්බන්ධයෙන් කිසිදු මතකයක් නැහැ. ඒ වගේම අවබෝධයක් නැහැ. තමන් මොකටද ආවේ කියලා. සමහරක් වෙලාට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ තාම පංචශීලය ආරක්ෂා කරන්නේ නැතුව කාම ලෝකයේ කාම ජීවිතය ගත කරන්නට උත්සාහ කරන කෙනෙක් වෙන්න පුළුවන්. අනිත් ලෞකික මිනිස්සු වගේ ඒ ජීවිතය ගත කරන්නම උත්සාහ කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබට මේ වෙනකොට කොච්චර ඒක උත්සාහ කරත් ඒක කඩන් වැටෙන ප්‍රවණතාවය වැඩි ඇති. ඔබ බලාපොරොත්තු වෙන ඉලක්කයට ඔබට යන්න බෑ. එතකොට ඔබ ඉෂ්ට කරගන්න උත්සාහ කරන දේ ඉෂ්ට කරගන්න බෑ. ඒකට මොකක් හරි හේතුවක් එල්ල ඒක වලකිනවා. ඔබ උපරිම කැපකිරීම කරලා. දැන් මෙතන මම කැප කරන්නේ නැතුව කම්මැලි කැමේ ඉන්න අය ගැන නෙමෙයි මේ සඳහන් කරන්නේ. දැන් සමහරු මොනද ඒ උත්සාහ කරන්නේ නැතුව එහෙම නිගමනයකට එනවනේ මම විශ්වනීජිතෙක් ඒක නිසායි මට මේක හරියන්නේ නැත්තේ කියලා. එහෙම නෙවෙයි. තමන් උත්සාහ කරලා උපරිමයෙන්ම උත්සාහ කරලා ඒත් අසාර්ථක වෙනවා. ඉතින් අපිට එතනදී කල්පනා කරන්න පුළුවන් කෙනෙක්ට අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කර්ම න්‍යායට අනුව අපේ පෙර කරන අකුසලයක් නිසා වෙන්න පුළුවන් මේක ක්‍රියාත්මක නොවෙන්නේ. ඉතින් ඒක වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඔබ පෙර භවයේ දැන් දිව්‍ය තලයකින් හරි බ්‍රහ්ම තලයකින් හරි මේ විදිහේ රාජකාරියක් සහිතව හෝ රහිතව චුත වෙච්ච නැති කෙනෙක් නම් ඉතින් එහෙම ආපු විශේෂයෙන් ඒ රාජකාරියක් සහිතව ආපු නැති කෙනෙක් නම් ඔබට එහෙම අසාර්ථක වෙන්නේ සමහරක් විට ඔබේ පෙර කරන අකුසලයක් හින්දා වෙන්න පුළුවන්. හැබැයි සමහර විට එහෙම රාජකාරියකට ආවත් ඔබට ඒ ගමන් මාර්ගේ ගමන් කරන්නට සිද්ධ නොවන බව අපි සඳහන් කරලා තියෙනවා. මොකද මේ දෙගොල්ලටම සිද්ධ වෙන දේ තමයි මූලික වෙච්ච දේ. ඔබ එහෙන් චුතේලාවේ රාජකාරියක් සහිතව හෝ නැතුව හරි වෙන්න පුළුවන්. කොහොම ඔබ පැමිණියත් ඔබගේ ගමනාන්තයේ තියෙන ආධ්‍යාත්මිකත්වයේ මූලික වෙච්ච දෙයක්. මෙන්න මේ ආධ්‍යාත්මිකත්වයේ මූලික වෙච්ච ගමන ඔබ ගමන් කළ යුතුයි. ඉතින් මේ ගමන් කිරීමට තමයි ඔබගේ මේ වටපිටාව හැදෙන්නේ. ඔබ ඒක තේරුම් ගන්නට ඕනේ. ඒ කියන්නේ දැන් ඔබ වැඩක් කරන්න ගියපුවම නැවත නැවත උත්සාහ කළ ඒක අසාර්ථක වෙන එක. දැන් අධ්‍යාපනයේ පැත්තෙන්, රැකියාව පැත්තෙන්, ව්‍යාපාරික පැත්තෙන්, පෞල් ජීවිතයේ සම්බන්ධයෙන් ලෞකික කාමයන් විදීම, ලිංගිකත්වය, සුරාපානය, මත්ද්‍රව්‍ය, ඒ වගේම යහළුවන් ආශ්‍රය කිරීම සම්බන්ධ යහළුවන්ගේ සම්බන්ධතා කඩා වැටීම, එතකොට අසල්වැසියන්, ඒ වගේම හිතවතුන්, මේ නොයෙකුත් විදේශ ගමන් විවිධාකාර ලෞකික දේවල් තියෙනවානේ. මේ වගේ යම්කිසි කඩන් වැටීමක් ඔබ තුල සිද්ධ වෙනවා නම් ඔබේ පරිවර්තනයේ පැත්තක් තමයි මේ ආරම්භ වෙන්නට යෙදෙන්නේ. මෙන්න මේ කොටස තමයි ගොඩාක් අයට තේරෙන්නේ නැත්තේ. ඇයි දැන් ගොඩක් අය උත්සාහ කරන්නේ අනිත් ලෞකික අය වගේ ඒ ලෞකික ඕනතරම් දියුණු වෙලා ඉන්න මිනිස්සු ඉන්නවනේ. ඒ වගේම ඔබේ වටපිටාවේ ඉන්න යහළුවන්, යෙහෙලියන්, එතකොට ඔබේ සමාජ මාධ්‍ය ඔබ දකින්න ඇති Facebook එකේ, එහෙම Instagram එකේ එහෙම ඒ අය විනෝද වෙලා ෆොටෝ දාන එකට හොඳ ලයිෆ් ගත කරනවා වගේ පෙන්නනවා. ඉතින් සමහරක් වෙලාවට එහෙම ඇත්තටම ගත කරන අයත් වෙන සමහරක් අය ඒ අවධානය ගන්න ව්‍යාජ ලෙස හැසිරෙන අයත් ඉන්නවා. ඉතින් ඒවට රැවටෙන්න එපා. ඔය සමාජ මාධ්‍ය යන හැමදේම ඇත්ත නෙවෙයි කියලා ඔබ දන්නවා හොඳටම. ඒක නිසා ඔය සමහරක් වෙලාවට මේ පෞල් ජීවිත ලස්සනට ගත කරනවා වගේ YouTube එකේ වීඩියෝ දදා පෙන්නුවට සෝෂල් මීඩියා වල සමහරක් වෙලාවට ඇතුළාන්තයේ බලපුවාම එහෙම නෑ එයාලගේ. ඉතින් එයාලා සමහරක් වෙලාවට බොරුවක් කරන්න මේ සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් ඉපියා ගැනීමට කරන ව්‍යාජ රංගපෑමක්. ඉතින් ඒ වගේ සිද්ධි මම පුද්ගලිකවත් දන්නවා. එයාලගේ ඇතුළාන්තයේ එක ප්‍රශ්න තියෙනවා, විවිධාකාර දේවල් තියෙනවා, බොරුවක් කරන්න කියලා මට ඒ වගේ චරිතවල් හම්බෙලා තියෙන. ඒක නිසා ඔයාලා මේ එව්ව බලලා ඉවරලා අනේ මගේ ජීවිතෙත් ඒ විදිහට මගේ පෞල් ජීවිතේ මගේ අනාගතෙත් මේ විදිහට ලස්සනට හදා ගන්න ඕනේ කියලා ඔබට රැවටෙන්නට යන්න එපා. ඕක මායාවක් වෙයි තියෙන්නේ. ඒක නිසා මේ අනිත් අයත් එක්ක ඔබ සංසන්දනය කරන්නට යන්න එපා. කොයිම වෙලාවකත් ඔබේ මේ ඒ කියන්නේ උත්සාහ ගන්නටත් එපා. දැන් මම කතා කරන්නට යෙදිච්ච දේ තමයි ඔබ උත්සාහ අරගෙන යම් දෙයක් නැවත උත්සාහ අරගෙන ඉවරලා ඒ දේ වලකිනවා නම් ඔබ කල්පනා කරන්න අන්න එතන. ඒ තමයි
ඇයි මට මේ මම මේ නැවත උත්සාහ ගන්න දේ ඔබ අවස්ථාවක් දෙකක් තුනක් හොඳටම උත්සාහ කරන්න. ඉතින් තුනකට වැඩි වාර ගණනක් උත්සාහ කරත් ගැටලුවක් නැහැ. ඇයි මේ දේ වලකින්නේ? කවුරු හරි එපා කියනවද? කවුරු හරි වළක්වනවද? නැත්නම් මගේ පෙර සංසාරේ අකුසලයක්ද? නැත්නම් මම විශ්ව නියෝජිතෙක් වශයෙන් මනුස්ස ලෝකෙ උප්පත්තියක් ලැබලා ඒක නිසාද එහෙම වෙන්නේ? යම්කිසි රාජකාරියක් කරන්න තියෙනවද? එහෙම නැත්නම් මට රාජකාරියක් කරන්න නැතත් මගේ මේ දේ වැළකීලා මම යම්කිසි ආධ්‍යාත්මික පැත්තට මගේ පෙර කුසලයේ නිසා මම යම්කිසි ආධ්‍යාත්මික ගමනක් ගිහිල්ලා යන්නද තියෙන්නේ කියලා මෙන්න මේ මං කියන්නට යෙදුන මෙන්න මේ කරුණු කිහිපය ඔබ කල්පනා කරන්න. කල්පනා කරන්න ගත්තට පස්සේ අන්න ඔබට නිවැරදිම දේ ලැබෙන්නට ගන්න කාලයත් එක්ක. දැන් ඉස්සරහට මම දේශනාව කරගෙන යද්දී ඒ ගැන ඔබට වටහා ගන්නට පුළුවන්. එතකොට මම මෙන්න මේ කොටසේදී ඔබට සඳහන් කරන්නට යෙදුනේ ඔබ ආධ්‍යාත්මිකත්වයට මුල් තැන දෙන්නට ඕනේ, ආධ්‍යාත්මිකත්වයේ පැත්තට හැරෙන්නට ඕනේ. එතකොට මෙන්න මේ වගේ ඉඟියක් ඔබට ලබා දෙන්නේ. ඔබගේ ජීවිතයේ ගෙවිය යුතු විදිය. දැන් සමහරක් කෙනෙක් ඉන්න යාලට අපි මීට පෙරත් අපේ මේ මාතෘකාව යටතේ අපි විවිධාකාර පැතිකඩවලින් ඔබට දැනුවත් භාවයේ අවබෝධය ලබා දීලා තියෙනවා. දැන් ගොඩාක් යහළුවන් ආශ්‍රය කරනවා. දැන් මේ වෙනකොට ඔබගේ යහළුවන් අඩු වීගෙන එන්නට පටන් අරන් ඇති. ඒතකොට යාළුවන් අඩු වෙලා යාළුවා ඔබ ගණන් ගන්න ඔබට යන ගමනක් ගැනවත් කියන්නෙත් නෑ. ඔබ කොන් කරලා පැත්තකට දානවා වගේ. අන්න ඒක සිද්ධ වෙන්නේ අර මම ඉස්සෙල්ලාගේ පෙර අකුසලයක් හින්දා වෙන්න පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔබ විශ්ව නියෝජිතයෙක් නම් ඔබ තනි කරලා ආධ්‍යාත්මිකත්වයට යොමු කරන්නට වෙන්න පුළුවන් රාජකාරියක් තියෙන නිසා. ඔබ විශ්ව නියෝජිතයෙක් නොවුනත් ඒ ලෝකවල ඉඳන් පැමිණියත් නැත. ඔබේ පෙර සංසාරේ කුසලයන් නිසා මේ පාපකාරී යාළුවන්ගෙන් ඈත් වෙලා ඉවරලා ඔබ ආධ්‍යාත්මිකත්වයට තනි කරලා ගමන් මාර්ගයේ ගමන් කරන්න වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණා කීපය ගැන අපි අවබෝධ කරගන්නට ඕනේ. ඒක ප්‍රශ්න කරන්න. හැබැයි ඒක ප්‍රශ්න කරලා ඔබේ මනසින්ම අපි මීට පෙර දේශනාවක් ලබා දුන්නා. ඒ මනස ගැන ප්‍රශ්න කරමු කියලා. ඉතින් ඒ ලබා දුන්න ක්‍රමයට අනුව ඔබට ප්‍රශ්න කිරීමේ හැකියාව තියෙනවා. එහෙම ප්‍රශ්න කරපුවාට පස්සේ උත්තරයක් ටික වෙලා ගියාට පස්සේ ලැබෙන්න පුළුවන්. එහෙම නොලැබුණා ඔබ කලබල වෙන්නට අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔබ ආධ්‍යාත්මික ජීවිතය ගත කරන්නට ගත්තට පස්සේ ඒක කාලයක් යෙදෙනකොට ඔබටම ඒකට පිළිතුරු එන්න ගන්නවා. ස්වභාවිකවම මේ පිළිතුරු ලැබෙන කාලයත් එක්ක. එතකන් තියෙන්නේ අපි ආධ්‍යාත්මිකත්වයේ ප්‍රායෝගිකවම යෙදෙන එක. ඉවසීමෙන්ම යෙදෙන එක තමයි සිද්ධ කරන්නට ඕනේ. එහෙම යෙදෙනකොට අනිවාර්යයෙන්ම පිළිතුරු ලැබෙන්නට ගන්නවා. ඒක නිසා ඔබ දැන් මතක තියාගන්නට ඕන කාරණාව තමයි දැන් මේ අනිත් ලෞකික මිනිස්සුන් වගේ මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ අපි ඒ විදිහට මේ මනුස්ස ලෝකයේ උත්පත්ති ලබන්නේ මේ විශ්ව නියෝජිතෝ ඒ විදිහේ කාමභෝගී ජීවිතයක් ගත කරලා මැරිලා යන්න නෙවෙයි. විශ්ව නියෝජිතෙන් වශයෙන් යම්කිසි කෙනෙක් මනුස්ස ලෝකයේ ඉපදෙනවා නම් රාජකාරියක් සහිතව හරි රාජකාරියක් නැතුව හරි ඉපදෙනවා නම් මේ විශ්ව නියෝජිතේ ඒ ඉපදෙන්නෙම ඔබේ පාරමිතාව ඔබ එකතු කරගන්නට. සමහරක් විට ඔබ බුද්ධත්වයේ කියන එක ප්‍රාර්ථනා කරන මහා බෝධිසත්වයෙක් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ පච්චේක බෝධිය කියන්නේ පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම අරහන්ත බෝධිය කියන්නේ රහත් භාවයේ වෙන යම්කිසි බුද්ධ ශාසනයක අග්‍රස්ථාන තනතුරු ලබාගෙන නැත්නම් අග්‍ර ශ්‍රාවක වෙලා ඉතින් තනතුරු සහිතව හෝ රහිතව ඒ විදියට යම්කිසි බුද්ධ ශාසනයක නිර්වාණය අවබෝධ කරගන්නට පාරමිතා පුරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම වර්තමානයේ ගෞතම බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාගේ බුද්ධ ශාසනය අවසන් වෙන තෙක් රහතුන්ගේ හිස් වෙන්නේ නැහැ කියන සතර සතිපට්ඨානෙ වඩන අවසානයේ භික්ෂුවතේ. ඒ කියන්නේ සතර සතිපට්ඨාන යම්කිසි භික්ෂුවක් වඩනවා නම් වර්තමාන බුද්ධ ශාසනයේ එතෙකුදු රහතුන්ගෙන් හිස් නොවන බව තමයි බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටකයේ තුල විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. මිලින්ද ප්‍රශ්නය කියන පොතේ පාවා සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ කාරණා ගැන ඔබ බලන්න මෙන්න මේ විදිහට ඔබ යන ගමනක් නම් ඒ වගේම ඔබ මේ මම නැවත සඳහන් කරන රාජකාරියක් සහිතව ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඔබ පාරමිතා එකතු කරගන්න උත්පත්ති ලැබපු කෙනෙක්. ඒකයි මම නැවත සඳහන් කරේ මේ කාමභෝගී ජීවිතයක් ගත කරන්න නෙවෙයි ඔබ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. ඔබ සංසාරේ ඇති වෙන්නට විවාහ වෙලා තියෙනවා. ඇති වෙන්නට ලිංගිකව හැසිරලා තියෙනවා. මත්ද්‍රව්‍ය මත්පතුරු ඇති වෙන්න පාවිච්චි කරලා තියෙනවා. ඇති වෙනකම් මේ නැවතම එකම දේ රොටේට් වෙන්නේ මේ පෘථුවියක් හටගෙන විනාශයට යනකම් තවත් පෘථුවි හටගෙන මේ මේ තාක්ෂණය කියන දේ මීට පෙරත් තිබිලා තියෙනවා.
ඒක මේ පෘථිවියේ නැතුණාට මේ සංසාර ගමනේ ඔබට ඕන තරම් මේ යාන වාහන මේ තාක්ෂණික ක්‍රම ඕන තරම් හම්බෙලා තියෙනවා. මේකම දේවල් ටිකක් රොටේට් වෙන්නේ නැවත නැවත. ඒ කියන්නේ මේ තාක්ෂණය තව ඉස්සරහට දියුණු වෙනවා. එතකොට මේ පරණ තාක්ෂණය යට යනවා. ඊට පස්සේ මේ තාක්ෂණයෙන්ම මේ පෘථිවිය විනාශ වෙනවා. ඊට පස්සේ නැවත විනාශ වෙලා තව පෘථිවියක ජීවි ආරම්භ වෙනවා. ඊට පස්සේ ආයෙ මුල ඉඳන් පටන් ගන්නවා. ඒකෙත් කාලයක් ගිහිල්ලා මේ වගේම තාක්ෂණය එනවා. මේ එකිනෙක වෙනස් සිදුවීම් නැවත නැවත ඔබේ සංසාරේ වෙලා තියෙනවා. මේක අලුත් දෙයක් නෙවෙයි. ඔබ ඇති වෙන්න සංසාරේ මේ හැම දෙයක්ම භුක්ති විඳපු අය. අපේ මනස තුල අපේ විඥානය තුල මේව තැම්පත් වෙලා තියෙන ඕනතර ඕන කෙනෙක්ට මේ භාවනා කරලා යම්කිසි අධිමානසික හැකියාව අරගෙන ඒත් අනන්ත විදියට බලන්න පුළුවන්. නැත්නම් ඒ පිටිපැස්සට බලන්න පුළුවන් හැකියාව ලැබුණොත් ඔබට ඒව දැක ගන්නට පුළුවන්. ඉතින් එච්චර ජීවිත ගත කරත් අපේ තණ්හාව නිසානේ අපි මෝහය නිසානේ මේ අකුසල මූලයන් නිසානේ මේ අපි සංසාර ගමන යන්නේ අපිට අවබෝධයක් නැතුව. එතකොට අපිට මේක තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි උත්සාහ කරන්නෙම වර්තමානයේ මනුස්ස ලෝකේ ඉන්න අනෙක් මිනිස්සු වගේම ජීවිතය ගත කරන්න. අනෙක් මෝහයෙන් වැහිච්ච කිසිම දෙයක් ගැන පේන්නේ නැති, අවබෝධයක් නැති, ප්‍රඥාවක් නැති අනෙක් මිනිස්සු වගේම ගත කරන්න උත්සාහ කරනවා. ඉතින් ඔබ කොච්චර එහෙම උත්සාහ කරත් විශ්වනීජිතයෙක් වශයෙන් ඔබ පැමිණියත් නැතත් ඔබේ සංසාරේ පෙර කුසලයක් තියෙනවනේ, ඔබ ප්‍රාර්ථනා කරපු දෙයක් තියෙනවා නම් මේ භවයේ මට නිර්වාණය අවබෝධ වෙන්න ඕනේ. නැත්තම් මේ භවයේ මම පාරමිතා එකතු කරගන්න ඕනේ කියලා. ඒකට අනුවමයි සිද්ධ වෙන්නේ සියල්ලම. අන්න ඒක තමයි අපි තේරුම් ගන්නට ඕනේ දේ. මේ කොටස අපි තේරුම් ගන්න නැති නිසා තමයි අපිට මේ චිත්ත පීඩා වෙන්නේ. එතකොට අපි කරන දේවල් අසාර්ථක වීම සම්බන්ධයෙන් අපිට මානසිකව කඩන් වැටීමක් තියෙන මෙන්න මේ කොටස තේරෙන්නේ නැති නිසා. එතකොට ගොඩක් අය මේක තේරුම් ගන්නට කැමතිත් නැහැ. හොඳටම අර මේ ඒ දේවල් වලට උත්සාහ කරලා හෙම්බත් වෙලා අන්තිමේට තමයි තේරුම් ගන්න. ඒ කියන්නේ මේ ඔබේ පෙර පින හරි පව හරි මොකක් හරි දෙයක් ඔබට කියනවා. ඔබ කරපු අකුසලයක් හරි ඔබේ පෙර කුසලයක් හරි ඒ වගේම ඔබ විශ්වනීජිතෙක් වශයෙන් රාජකාරියක් වශයෙන් බාරගෙන ආවත් නැතත් ඒ තලවල් වලින් ඔබ පැමිණිලා ඔබට මොකද්ද පණිවිඩයක් දෙනවා. ඔබ ගමන් කළ යුතු මාර්ගය වෙනස් විය යුතුයි සහ ඒ ගමන් කරලා ඒ ජීවිතේ වෙනස් විදිහකට හදා ගන්නට ඕනේ කියලා. ඉතින් අන්න ඒ කාරණාව ඔබ තේරුම් ගන්න. එතකොට ඔබට දැන් මේ වෙනකොට තේරිච්ච අය ඕනෑ තරම් ඉන්නවා. අපි මේ මෙච්චර කාලයක් දැන් 2021 ජූනි 10න් ආරම්භ කරගත්ත මේ ආධ්‍යාත්මික භික්ෂුන් YouTube නාලිකාව මේ වෙනතෙක් ඔබට දේශනා ලබා දීලා තියෙනවා. ඉතින් මේ දේශනාවල් වලින් අපි මේ ගැන ඔබට අවබෝධයක් ලබා දීලා එහි ප්‍රායෝගිකයේදීලා මේ ජීවිතේ මේ විදිහට ගත කරන අය ඉන්නවා. එයාලා මේක තේරුම් අරගෙන ඉන්නේ. ඉතින් අලුතෙන් එක්කහසු වෙන අයට සහ මේ තේරුම් ගත්ත අයගේ වැඩි අවබෝධයට තමයි අපි මේ කාරණා නැවත කියලා ඔබට නිවැරදි මාර්ගයට ඇතුළත් කිරීම සිද්ධ කරන්නේ. ඒක නිසා ඔබ ඒ ගැන තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ වගේම තමයි දැන් මම මෙච්චර වෙලා සඳහන් කරන්නට යෙදුනේ ඔබේ හැරවුම් ලක්ෂ්‍ය සම්බන්ධයෙන්. ඔබට මේ දේවල් සිද්ධ වෙන්නේ ඇයි? සරලව කිව්වොත් ආධ්‍යාත්මික ජීවිතයට යොමු වෙන්න කියන එක. සබහාදාමේ ඔබේ පෙර පුණ්‍ය ශක්තියෙන් ඔබට මේ දැනුම් දීමක් සිද්ධ කරන්නේ. එතකොට අපි මෙතනින් ඉස්සරහට මේක තේරුම් ගත්තට පස්සේ කොහොමද අපි ගත කරන්නට ඕනේ? මෙන්න මේ කාරණාව ගැන අපි යම්කිසි අවබෝධයක් ලබා ගමු. එතකොට දැන් ඔබ ආධ්‍යාත්මිකත්වයේ වැඩි වේලාවක් අනිවාර්යෙන් යෙදෙන්නට ඕනේ. දැන් ඔබ මේක තේරුම් ගත්තට පස්සේ ජීවිතේ දැන් ඔබ ගිහි ජීවිතයක් ගත කරද්දී ස්වාමීන් වහන්සේලාට වගේ නෙවෙයි ටිකක් වැඩ රාජකාරි බහුලයි, කාර්ය බහුලයි, වෙලාව යනවා තේරෙන්නේ නැහැ. දවසේ සමහර කලන් තියෙන වැඩ කටයුතු කරගන්න දවසක් මදි. ඉතින් වේලාවක් මදි. ඉතින් එහෙම වෙලාවක ඔබ වැඩි වේලාවක් අපි කිව්වට ආධ්‍යාත්මිකත්වයේ දෙන්න කියලා සමහර කලකට කාලය මදි වෙන්න පුළුවන්. හැබැයි ඒක ඔබේ මරණයට, ඔබේ පුණ්‍ය ශක්තියට ඒක අදාළ නැහැ. ඔබ ඔබේ ජීවිතයේ උදේ කාලේ පැයක් හෝ දෙකක්, සවස් කාලේ පැයක් හෝ දෙකක්, එහෙම නැත්නම් දවසේ උදේ කාලේ, සවස් කාලේ පැය දෙකක විතර කාලයක් වෙන් කරන්න අනිවාර්යයි. වෙන් කරලා ඉල්ල වැඩි වේලාවක් ආධ්‍යාත්මිකත්වයට මුල් තැන දෙන්න. අපේ ආධ්‍යාත්මික භික්ෂුන් YouTube නාලිකාවේ මූලික කාලේ ඉඳන් අපි සඳහන් කරපු කාරණා තියෙනවා. ඒ කියන්නේ වැඩි වේලාවක් පිරිත් කියන දේවල්. ඒ කියන්නේ දැන් ඔබ උදේ කාලේ උදාහරණයක් විදිහට පැය දෙකක් විතර වෙන් කළා තියෙනවා නම් පැය භාගයක් පැයක් විතර පිරිත් කියන්න වෙන් කරන්න. අපි කිවිය යුතු පිරිත් වර්ග සඳහන් කරලා තියෙනවා. මෛත්‍රී භාවනාව වගේ භාවනාවක් කරන්න. ඒ වගේම සවස් කාලයටත් මේ විදිහට දේවල් යොදා ගන්න. මෙන්න මේ විදිහට මේ
ආගමික සහ ආධ්‍යාත්මිකත්වයේ මිශ්‍ර වෙච්ච කාලයක් ගත කරන්නට ඔබ යොදා ගන්න. ඊට අමතරව අපි කියලා දෙන අනෙත් භාවනා ක්‍රම තෙවෙනි ඇස, බඹලොවට ප්‍රායෝගික භාවනා ක්‍රම, සිහිය පැවැත්වීම ආදී දේශනාවල සඳහන් කරන දේවල් ඔබ ප්‍රායෝගිකව පුහුණු කරන්න. ඒ දේවල් අනිවාර්යයෙන් වැදගත් වෙනවා. මොකද ඔබේ ආධ්‍යාත්මික ජීවිතයේ දියුණු වෙන්නේ ඒව ඍජුවම බලපානවා. ඒක නිසා මෙන්න මේ ආධ්‍යාත්මිකත්වයේ මූලික වෙච්ච වැඩි වේලාවක් ඒකට කාලය යොමු කරන්න. ඉතින් දැන් දවසම වුණත් කැප කරන්න පුළුවන් අය ඉන්නවා. ඒ වුණාට දවසම ඒක කරන්න යන්න එපා. ඒක ටික ටික තමයි වැඩි කරන්න ඕනේ. මොකද නැත්තම් එපා වෙනවා. ඒක ටික ටික කරන්න. ඒකයි මම කිව්වේ උදේ යම් කිසි කාලයක් පැයක් හෝ දෙකක් පැය භාගයකට වැඩි කාලයක් ඔබ ආධ්‍යාත්මිකත්වයට තැන දෙන්න. සවස් කාලෙත් රාත්‍රී කාලේ නිින්දට පෙර අනිවාර්යෙන් දෙන්න. ඒ හොඳටම ඇති. ඊතුරු දවසේ ඊතුරු වැඩ කටයුතු ඔබගේ වැඩ කටයුතු සිද්ධ කරගන්න. ඒ වැඩ කටයුතු සිද්ධ කරගත්තම ඔබේ ජීවිතේ ඔබට ගත කිරීමේ හැකියාව ආධ්‍යාත්මිකත්වයේ මූලික වෙලාම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට කාලය ගත කරද්දී ඔබට ප්‍රඥාව ලැබෙනවා සහ වෙනත් කාරණා අවබෝධ වෙනවා. අපේ දේශනාවලින් කියන කාරණා ප්‍රායෝගිකවම අවබෝධ වෙනවා සහ ඔබ ජීවිතේ ඉස්සරහට මෙන්න මේ විදිහට කරගෙන යනකොට ආධ්‍යාත්මිකත්වයේ තියෙන නිසා වටපිටාවේ සමාජයේ හැමදේම තේරෙන්න ගන්නවා. ඔක්කොම අවබෝධ වෙනවා. එකින් එක කාලයත් එක්ක ඉවසීමෙන් යුක්තව තේරුම් ගන්නවා. මේ විදිහට ගත කරද්දී ආධ්‍යාත්මිකත්වයට මුල් තැන දීලා ගත කරද්දී ඔබේ බාහිර ප්‍රශ්න ටික විසඳෙන්න ගන්නවා. දැන් අපි මූලික කාලේ දේශනාවලන අපි සඳහන් කරලා තියෙන ආධ්‍යාත්මිකත්වයට හැරුණා මුල් කාලේ ප්‍රශ්න ටිකක් එනවා වැඩි කියලා. ඒ සමහරක් අයට එනවා. හැබැයි ඒක ටික කාලයක් යද්දී අපිටම තේරෙන්න ගන්නවා දැන් ඉස්සර වගේ නේ ප්‍රශ්න ටිකක් මගහැරිලා ගිහලා. දැන් සමහරක් අය ඉන්නවා ආධ්‍යාත්මිකත්වයේ පටන් ගත්තම ප්‍රශ්න ආපුවම ඒක ටිකක් මේ ප්‍රශ්න නිසා මට මේ ආධ්‍යාත්මිකත්වයේ නිසානේ මේ ප්‍රශ්න ආවේ කියලා තමන්ගේ ආධ්‍යාත්මිකත්වයේ පාවලා දෙන. එහෙම නැත්නම් ඒක අත්හැරලා දානවා. අත්හැරලා දාලා ඉවරලා ආපහු සුපුරුදු පරණ ජීවිතයට යනවා. ඉතින් බලන්න කොච්චර මෝඩද අඥානද කියලා. ඉතින් තමන්ට ලැබිච්ච පෙර කුසලයේ ඒ අවස්ථාව තමන් විසින්ම නැති කරගන්නවා. නිකන් සූසයිඩ් කරගන්නවා වගේ. ඉතින් එහෙම ඔබ අඥාන මෝඩ වෙන්න එපා. මොකද මේ ප්‍රශ්න ටික කාලයක් තියෙන්නේ. හැමෝටම වෙන්නෙත් නෑනේ. ඉතින් ඒක කීප දෙනෙක්ට තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා ඔබ ආධ්‍යාත්මිකත්වයට මුල් තැන දෙන්න කටයුතු කරගෙන යන්න. ඔබේ පවුලේ වටපිටාවේ රැකියාවේ අධ්‍යාපනයේ ප්‍රශ්න විසඳෙන්න ගන්නවා සහ ඔබ යන්න ඕන මට්ටමට තමයි යවෙන්නේ. එතනින් එහා ඊට පස්සේ යවෙන්නේ යම්කිසි මට්ටමකට යවෙන. ඔබ සමහරක් විට ලෝකේ පළවෙනි බිලියන පිටයා වෙන්න සුදුසු නම් ඒ තත්ත්වයට යවෙනවා. ඒක නුසුදුසු නම් ඔබ කොච්චර උත්සාහ කරත් ඒක වැළැක්වෙනවා සහ ඒකට විවිධාකාර කර්ම ස්වභාවයන් පින්පව් කියන ඒවා බලපානවා. ඒක නිසා ඔබ මෙන්න මේ කාරණා තේරුම් ගන්නට ඕනේ. එතකොට මෙන්න මේ විදිහට ආධ්‍යාත්මිකත්වයේ මූලික වෙච්ච ආධ්‍යාත්මිකත්වයට වැඩි කාලයක් දෙන ජීවිතයක් තමයි ඔබ ගත කරන්නට ඕනේ. මෙන්න මේක ඔබ මතක තියාගන්න. ඒ වගේම තමයි මෙන්න මේ විදියට යෙදෙද්දී ඔබේ බාහිර ප්‍රශ්න කියන ඒවා විසඳෙන්නට ගන්නවා. ස්වභාවිකවම විසඳෙනවා වගේත් ඔබට තේරෙන්නට ඉඩකඩ තියෙනවා. ඒවා ස්වභාවිකවම දැන් මේ විසඳීගෙන යනවනේ කියලා ඔබ තුලින්ම ඔබට ප්‍රත්‍යක්ෂතාවයක් ලැබෙන්නට යෙදෙනවා. එතකොට අපේ මේ මනුස්ස ජීවිතයට ඇත්තටම විවේකයක් අවශ්‍යයි. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයාලා බලන්න ඔයාලා ජොබ් එක කරලා සෙනසුරාදා ඉරිද නිවාඩුවක් ලබන අපිට විවේකී ඕනේ. එතකොට අපි විනෝදචාරිකා යනවා ගිහිල්ලා කාලා බීලා විනෝද වෙනවා. ඉතින් මේ හැමදේම කරන්නේ අපිට විවේකයක් අවශ්‍යයි. අන්න ඒ වගේ තමයි මේ විශ්ව නියෝජිතයන් වශයෙන් පැමිණි පුද්ගලයන්ට අනිවාර්යෙන් ආධ්‍යාත්මිකත්වය අවශ්‍යයි. ආධ්‍යාත්මිකත්වයෙන් තොර ජීවිතයක් ගත කරන්න බෑ. එහෙම ගත කරන්න උත්සාහ ගන්න හැම වෙලාවකම මේ දේවල් අඩාල වෙලා ඉවරලා අපිට කනගාටුව කලකිරීම දුක වේදනාව තමයි උරුම වෙන්නේ. ඉතින් ඒව අඩාල වෙනවා. ඉතින් අසාර්ථකත්වයට ලක් වෙන. ඒ කියන්නේ අර ජොබ් එක කරලා සෙනසුරාදා ඉරිදා නිවාඩුවක් ලැබෙනවා වගේම ඔබට ආධ්‍යාත්මිකත්වය අවශ්‍යයි. ඒක මතක තියාගන්න. ඒක නැතුව නම් යන්න උත්සාහ කරන්න එපා. ඔබට ඔබ කරගන්න හානියක් ඒක. ඒකේ ප්‍රතිඵල ඔබට භුක්ති විඳින්න වෙනවා. මේ වෙනකොට ගොඩාක් අය භුක්ති විඳින්මින් ඉන්නවා. ඒකෙන් ඈත් වෙන්න උත්සාහ කරන්නට එපා. ඒක නැතුනොත් ඉවරයි. අනෙත් මිනිස්සු වගේ ලෞකික විදිහට කාමයන් විතරක් විඳගෙන ජීවත් වෙන්න උත්සාහ කරන්නට එපා. කාම ජීවිතය ඔබේ කාම ගිහි ජීවිතය ඔබ සමබර කරගන්න. සරලව කිව්වොත් ඒ කියන්නේ ඔබ කාම ජීවිතය ඔබ සරල කරගන්න ඕන නිදහස්. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා මං උදේ නැගිටලා ඔබට කිව්වා පැයක් දෙකක් පැය භාගයකට වැඩි කාලයක් දෙන්න හවසට දෙන්න. ඒ අතර ඔබේ ලෞකික ජීවිතේ වැඩ කරගන්න. ඒක සමබරව ගෙනියන්න.
හැබැයි ඒ අර කාලේ අනිවාර්යෙන් දෙන්න. දැන් ඔබ හදිස්සියේ කොහේ හරි ගමනක් ගියොත් අධික කාර්ය බහුලත්වය නිසා ඔබේ ආධ්‍යාත්මිකත්වයේ උදේ පැය දෙක හරි කැඩුනොත් ඒක හැමදාම කැඩෙන්න දෙන්න එපා. ඊළඟ දවසේ කොහොම හරි කරන්න. ඉතින් තමන් අසනීප වුණොත් ඉතින් ඒ අසනීප නිසා කැඩෙන්න පුළුවන් බරපතල නිසා රෝගී ස්වභාවය. ඉතින් ඒක ඒ ඔබට හිතෙනවනේ නෑ රෝගී ස්වභාවය බරපතල නෑ. මට නැගිටලා මේ දේවල් කරන්න පුළුවන් කියලා. ඔබ ඒ දේවල් වල යෙදෙන්න අනිවාර්යයි. එහෙම යෙදෙන්නේ නැතුව මේ ජීවිතේ සම්බර කරගන්න බැද. ඔබ පැවිදි ස්වාමින් වහන්සේ කෙනෙක්, මෙහෙණින් වහන්සේ කෙනෙක් නෙවෙයිනේ. ඒක නිසා ඔබ ඒක සමබර කරගන්න. දැන් ස්වාමීන් වහන්සේලා ගොඩාක් ලාට කාර්ය බහුල වෙනවා. ගිහි අයගේ වැඩ කටයුතුත් එක්ක, තමන්ගේ ස්ථානයේ වැඩ කටයුතුත් එක්ක. ඒක මෙහෙණින් වහන්සේලාට සිල් මාතාවරුන්ට පවා ඒක උරුම දෙයක්. ඉතින් ඒ කොහොම වුණත් ඔබ උත්සාහ කරගන්න ඕනේ තමන්ගේ ආධ්‍යාත්මිකත්වයේ තුල ඒක සම්බර කරගන්න. දැන් ඉදිරියේදී මම වෙනත් මාතෘකාවලින් මේ දේශනා ලබා දෙන්නම්. ඉතින් මේක කොහොම හරි සමබර කරගෙන කටයුතු කරන්න දවසේ වැඩ කටයුතු. එතකොට හරි සැහැල්ලුවක් නිදහසක් තියෙනවා මේ දේවල් වල. එතකොට ඔබ තේරුම් ගන්නට ඕන කාරණාව තමයි ඔබේ ආධ්‍යාත්මිකත්වයේ නැති නිසා තමයි ඔබේ ජීවිතේ යම් යම් සීමාවල් වල හිර වෙන්නේ. එක්ක විවාහය නිසා, ප්‍රේම සම්බන්ධතාවය නිසා, එහෙම නැත්නම් රැකියාව නිසා, එහෙම නැත්නම් අධ්‍යාපනය නිසා කුමක්කෝ ලෞකික දෙයක්කින් ඔබ හිර වෙලා ඉන්නවා නම් ඒ හිර වෙන්න ප්‍රධානම හේතුව ඔබ ආධ්‍යාත්මිකත්වයේ තුල නැති නිසා. ඔබට පණිවිඩයක් දෙනවා. ඔබ ආධ්‍යාත්මිකත්වයට යොමු වෙන්න. ඔබ භාවනාවට යොමු වෙන්න. ඔබ ආමිෂ ප්‍රතිපත්තිමය වශයෙන් පින් දහම් කුසල් දහම් වල යෙදෙන්න. මෙන්න මේක තමයි මේ දෙන පණිවිඩය. ඒ පණිවිඩය ඔබ සිද්ධ කරන්නේ නැතුණාම ඔබේ ජීවන ගමන යම් කිසි දැනකට හිර වෙනවා. ඒ හිරවීම හොඳ ප්‍රතිඵලයක් ලෙස ඔබ දකින්න. එක හොඳ දෙයකටයි වෙන්නේ කියලා. දැන් මේ වෙනකොට ඒකට මුහුණ දීලා මම මේ දේශනාව කරද්දී වැටහෙන අය ඇති සහ වර්තමාන හිර වෙලා ඉන්න අය ඇති. සමහරක් විට ඔබ අහනවා වෙන්නත් පුළුවන් තාම හිර වෙලා නැතුව ඇති. ඔබේ හිර වෙන තැනකුත් එන්න පුළුවන්. එතකොට මම මේ කියන විදිහට අපේ මූලික දේශනාවලින් ඉඳන් මේ දක්වා තියෙන තැන දක්වා මේ විදිහට ඔබ ජීවිතේ ගත කරනවා නම් ඔබ කිසිසේත්ම බය වෙන්නට එපා. ඔබට සෝභාදාමෙන් ආරක්ෂාව රැකවරණයෙන් ලැබෙනවා. අර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ පාලි පාඨයනේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා කියන්නේ. ඒ කියන්නේ ධාර්මිකව ජීවත් වෙන කෙනා ධර්මයේ විසින්ම ආරක්ෂා කරන. ඉතින් ධර්මයේ කියලා සඳහන් වෙන්නේ මේ සෝභාදාම. සෝභාදාමේ කවුරුත් දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් කවුරුත් මවපු දෙයක් නෙවෙයි. මේකෙල්ලා ස්වභාවිකවම යන දෙයක්. හේතුඵල ධහමට අනුව ක්‍රියාත්මක වෙන දෙයක්. පටිච්ච සමුප්පාදයට අනුව ක්‍රියාත්මක වෙන දේවල් මෙව්වා. ඒක නිසා ඒ දේවල් අපි තේරුම් ගන්නට ඕනේ. ඒ අනුව ක්‍රියාත්මක වෙන මෙන්න මේ දේ අපිට පිහිට වෙනවා. අපි ඒකට අවනත වෙද්දී, අපි ඒ සෝභාදාමට එක්කාසු වෙන්න උත්සාහ කරද්දී සෝභාදාමම අපිට ආරක්ෂාව දෙනවා. මොකද මෙයා මේක තේරුම් ගන්නට තමයි උත්සාහ ගන්නෙ කියලා. මෙන්න මේ කරුණු කාරණා ටික තමයි මට ඔබට අවබෝධයට ලබා දෙන්නට ඕනෑකම තිබුණේ. එතකොට මේ ආධ්‍යාත්මිකත්වය මුල්ලු විශ්වනීජිතින්ගේ ජීවිතය ගත වෙන්නට ඕනි. එහෙම මුල් නොවිච්ච කඩු කිනිසි අරගෙන ඔබ ජාතිය තනන්නට උත්සාහ කරනවා නම් ඒක අසාර්ථකයි. ඉතින් එහෙම කෙනෙක් වුණත් ඔබ අපි දැන් ඈත ඉතිහාසය බලපුවම අංගම්පොර කියයි සටන් කලාවල් තිබ්බනේ. කඩු කිනිසි ඔය එක එක දේවල් භාවිතා කරලා ආයුධ. ඉතින් ඒ අය වුණත් හැබැයි ධාර්මිකව ආධ්‍යාත්මිකත්වයේ මුල් කරගෙන තමයි ඒ දේවල් තිබ්බේ. බැරිමුණුත් භාවිතා කරන්නට සටන් කලාවල් හැමදේම. ඔබ කුමන ශේත්‍රයේ මොන දේ කරත් ගැටලුවක් නැහැ. ඔබ ආධ්‍යාත්මිකත්වයේ ඔබ තුල තිබිය යුතුයි. අපේ මූලික දේශනාවලින් ඉඳන් අපි ආධ්‍යාත්මික භික්ෂුණී YouTube නාලිකාවේ කියන අන්නේ ඒ දේවල් ඔබ පුහුණු කරන්නට අනිවාර්යෙන් ඕනේ. සහ ඒ අනුවම ඔබ වැඩ කරන්නට ඕනේ. එතකොට තමයි ඔබේ ජීවිතය ගොඩනගා ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් අපි ඉදිරියේදී තවත් දේශනා ලබා දෙනවා. මම ඉහෙතිදී සඳහන් කරා වගේම ඔබ ඉදිරියට මොකද්ද කරන්නට ඕනේ සහ ඔබ තව ජීවිත වෙනස් කර ගන්නට ඕන විදිය සම්බන්ධයෙන්. ඉතින් මම විශ්වාස කරනවා ඔබට ඉතින් සෑහෙන දවසකින් දේශනා ලබා දෙන්නට යෙදුනේ අපේ ආධ්‍යාත්මිකත්වයේ තුල තියෙන කාර්ය බහුලත්වයේ විවිධ කාරණා මත. හැබැයි අපි දේශනා නොදී ඉන්නේ, ලබා නොදී ඉන්නේ, අනිවාර්යයෙන්ම ලබා දෙනවා ඔබේ ආධ්‍යාත්මිකත්වයේ දියුණු වෙන්නට. ඉතින් ඒ අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරගන්න අදට අපි මේ දේශනාව අවසන් කරන්නට යෙදෙනවා. ඔබ සියලු දෙනාට බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නේ ආනුභාව ශක්තියෙන් මේ කරුණු කාරණා මනා වටහාගෙන තවත් ප්‍රායෝගික විදිහට කටයුතු කරන්න හැකියේවා කියලා ආශිර්වාද කරන ගමන් දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.